හරි heart attack තියෙනවා නම් අමුණෙල්ලි ගෙඩි 6ක් විතර බෙන්ඩ කරලා වතුර අනුකූප භාගයක් දාලා මිරිකලා මීපැණි තේහන්දක් දාලා බොන්න උදේට මාස දෙකක් බිවනම් ඔබතුමාලා අපි කාටවත් හෘදයාබාධ හැදෙන්නෙම නැහැ. ඇලිච්චයත් විතරනම් එක දෙන්න නෙල්ලිස්මට මීපැණි දාලා අනිවාර්යෙන් හොඳ වෙනවා. සමහරට ගොඩාක් අය බයිපාස් කරන්න හිටපුවා මම පොඩි බේත් පන්තියක් කරලා හොඳ වෙලා තියෙනවා. දැන් මෑතක හොරු පතානි තාත්තා කෙනෙක් ලක්ෂ 24ක් කියලා තිබුණා ප්‍රයිවට් කරන්න. එතුමා දැන් හොඳයි කියලා කෝල් කරලා කිව්වා. එදා පොඩි බේත් වලින් ලෙඩ හොඳ කරගන්න පුළුවන්. ඊළඟට කාට හරි තියෙනවා නම් මූල රෝග කොහිල කරටි රතු ලුණු ගොට්ටු කොළ කොටලා මිරිකලා කැඳ හදලා බොන්න මාසයක් බිවනම් අල්සර්ස් නිට්ටාවට හොඳ වෙනවා. ඊපස්සේ කොලෙස්ටරෝල් කියලා එකක් තියෙනවා. කොලෙස්ටරෝල් සාමාන්‍ය 200ට අඩුවෙන් තියෙන්න ඕන අපිට. කොලෙස්ටරෝල් තියෙන කෙනෙක් ඉන්නවා නම් කුඹුක් පොත්තක් තම්බලා බොන්න සතියට එක දවසයි සතිය තුනයි. කුඹුක් පොත්ත සාමාන්‍ය ග්‍රෑම් 60ක් ගන්න මේ පතක් විතර ගත්තත් වැඩි. ග්‍රෑම් 60ක් අරගෙන ඒක වතුර පත 10 දෙකට හින්දලා උදේට කෝප්පයයි හවස කෝප්පයයි බොන්න. හැබැයි සීනි ටිකක් දාලා බොන්න නැත්තම් වමන යනවා. කහට රස වැඩි හින්දා එසා උදේවත බොන්න. අඩ බීවනම් ආය ලබන බදාදා ආය ඊළඟ බදාදා සති 3කින් කොලෙස්ටරෝල් නිට්ටාවට හොඳ වෙනවා. ඊට අමතරව දැන් පවුලේ කාට හරි කොණ්ඩේ යනවා නම් කෙස් ඉදෙනවා නම් කෙස් ආකලට වැටෙනවා නම් ඒකට ගොටුකොළ කලන් 3යි රතු ලුණු කලන් 3යි කොල්ලු කලන් 6යි බැගින් අරගෙන වතුර පත 8කට ඉඳලා උදේ හවස බොන්න. රොඩු ටික විහික්කන්න එපා. බත් එක්ක කන්න. එතකොට සම්පූර්ණ කොණ්ඩේ අනේක නතර වෙනවා. මුදුනේ තියෙන සියලුම රෝගාබාධ හොඳ වෙනවා. ඊළඟට පුතාලාගේ දැන් අපේ ටීචර්ලාගේ අම්මලාගේම කාට හරි දැන් අර ගෙදර තියෙනවා නම් මේ ඉස්සර දෙයක් මේ නළලේ සෙම තියෙනවා නම් කොල්ලොයි සුදුලුනේ තම්බලා වතුර බොන්න මාසයක් විතර බිව්වා නම් සෙම හොඳ වෙනවා. ඊට පස්සේ මම ප්‍රතිශක්ති බේතක් කියන්නම්. කාට හරි දැන් ඔබතුමාට ලෙඩ වෙන්නෙම නෑ. මිනිමෙල්කට ගෑම් 30යි කොත්තමල්ලි 30යි තම්බලා වතුර බොන්න. කොත්තමල්ලි 30 බෙදලා දාන්න. එතකොට සම්පූර්ණ තම්බලා බිව්වා නම් ලෙඩ ගොඩාරියක් හොඳ වෙනවා. ප්‍රතිශක්තිය වඩා වර්ධනය වෙනවා. ඒක ගොඩාක්ම කාන්තා පාස්තියටත් හොඳයි. ටීචර් දැන් මාසුද්ධිය වෙන්නේ නැති අය ඉන්නවනම් නැත්තම් නතර වෙන්නේ නැතුව යනවනම් ඒකටත් විනිවිදකට කොත්තමල්ලි තම්බලා බොන්න. ඒක නිෂ්ඨාවට හොඳ වෙනවා. ඊට අමතරව අරසස් වලට කිව්වද?